welcome back to my YouTube channel. ඔයාලා බලන්න ඇති මොකද මම මේ පේපර් ගොඩක් පදාගෙන කරන්න කියලා. මේක මගේ යාළුවෙක් මට බාර දුන්න පොඩි වැඩක්. හරිද? එයා කිව්වා මට පේපර් ටික බලලා තියෙන්නේ කියලා ලකුණු ටික එකතු කරලා දෙන්න අනිත් දවසේ උදේට කියලා. හරිද? මට මේ ටික ගෙනත් දුන්නේ හවසක. අනිත් දවසේ උදේ වෙනකොට මට ලකුණු ටික ඕනි කිව්වා. ඉතින් මම රෑ කොහොම හරි මේක බලලා ඉවර කරනවා කියලා අරගෙන බලන්න පටන් ගත්තා. කොහොම හරි රෑ 1 විතර වෙනකම් මට ওই පේපර් ටික බලන්න ඕන. හරිද? පොඩි මිස්ටේක් එකක් වෙලා මට ආයෙත් මුලින් ඉඳන් ලකුණු ටිකත් එකතු කරන්න ඕන වුණා. කොහොම හරි රෑ 1 විතර වෙනකම් මම ওই ටික බලලා ඉවර කරා. ඔකේ අර ලකුණු කොලේක දාලා මේ නම දාලා අර ලකුණු පැත්තක දාලා එහෙම හදන්න මට රෑ බෑ. මොකද රෑ වැඩි වුණා. ඉතින් ඊට පස්සේ මං අනිත් දවසේ උදේ ඒ ටික ලියලා එයාට ගෙනත් දුන්නා. ඉතින් guys ඔයාලට කියන්න මේ වීඩියෝ එක මම කරන්නේ පුදුම කම්මැලිකමකින්. මොකද මම දැන් ගෙදරමයි ඉන්නේ. දැන් අවුරුද්දක් තිස්සේ ගෙදර කැම්පස් යන්නත් තව කල් තියෙන හින්දා ගෙදරමයි ඉන්නේ. ඉතින් කම්මැලිකමේ ඉන්න හින්දා මට දැන් වීඩියෝ කරන්න හිතෙන්නේ නැහැ. මොකද channel එක කන්ටිනියු කරගෙන යන්න ඕන හින්දා තමයි මේ වීඩියෝ එකත් කරේ. මං හිතනවා 20 25ට ගේන අන්තිම කම්මැලි vlog එක මේක වෙයි කියලා. මොකද 26 ඉඳලා මම ප්‍රොඩක්ටිව් විදියට ලස්සනට ලයිෆ් එක ප්ලෑන් කරලා තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මං හිතනවා 20 25ට ආයේ මේ වගේ කම්මැලි vlog ගේන්නේ නැති වෙයි. මේක තමයි 20 25 අන්තිම vlog එක වෙන්නේ කියලා. ඔයාලට කියන්න guys මට අමුතු විදිය ඕඩර් එකක් ආවා. මොකද මට කවදාවත් ඉල්ලලා නැති කලයකින් මේ පාර ෆ්ලවර් බොකේ එකක් ඉල්ලුවා. මමත් ඉතින් මේ පුල් අන්දස් මොකද මේ කොහොමද මේ පාටින් හදලා දෙන්නේ එහෙම කියලා. හරිද? මොකද දැන් මට මේක බර්ත්ඩේ එකට දෙන එකක්. ඒ බර්ත්ඩේ ගර්ල්ගේ මේ කැමතිම කලයක මේ කොළ පාට කිව්වා. හරිද? ඉතින් කොළ පාටට ඕන කරන මේ රැපින් පේපර්ස් මේ එහෙම මංගාව නෑ. හරිද? මංගාව තියෙන කලර්ස් වලින් විතරයි මං හදන්නේ. ඉතින් කොළ පාටින් ඕනම කියපු හින්දා මම කොහොම හරි කඩේ ගිහින් බලනකොට කඩේ තිබ්බ මට හොයාගන්න කොළ පාට රැපින් පේපර් එකක්. ඔයාලට කියන්න guys ඔය කොළ පාට පයිප් ක්ලීන් එක සාමාන්‍යයෙන් අනිත් මේ පාටවල පයිප් ක්ලීනර් වලට වැඩිය පොඩ්ඩක් ගාණින් වැඩි. ඉතින් මේ අක්කා මගෙන් ඉල්ලපු ගානට ගැල්පෙන විදියට මම පුළුවන් විදියට මේ කවදාවත් හදලා නැති කලයකින් ඉතින් ෆ්ලවර් බොකේ එකකුත් හැදුවා. තවත් ඕඩර්ස් දෙකක් තිබ්බා. ඒවනම් තව ටිකක් කාල් තියෙන ඒවා. ඒ උනාට මම ඉතින් එකවරම හදලා දැම්මා. මොකද කම්මැලි ජීවිතයක් ගත කරන හින්දා. ඉතින් ඔයාලට පේනවා ඇති අනිත් ෆ්ලවර් බොකීස් දෙකට වැඩිය කොළ පාට පොඩ්ඩක් පොඩි. මොකද ඒක කොළ පාට කියන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් ගණන් පයිප් ක්ලීන් එකක්. ඒක හින්දා යාගේ ගානට ගැලපෙන්න ඕන විදිහට තමයි මම ඒක පොඩ්ඩක් පොඩියට හැදුවේ. අනිත් දෙක ටිකක් ලොකුයි. ඒවා සාමාන්‍යයෙන් normal price වලට යන්නේ. ඒවා කොහොමත් හැදෙන ඒවා මගේ. ඒක හින්දා අවුලක් නැහැ. අරකට ඉතින් ලස්සනට ආවා. මෙන්න මේ පුංචි සමනල්ලුත් මට ආපු පොඩි ඕඩර් එකක්. ඕඩර් එකක් කිව්වට මට මම මේකට සල්ලි ගත්තේ නෑ. මොකද මේක චූටි බබෙක්ට යන ඕඩර් එකක්. මොකද මෙයාගේ කාමරේ ඩෙකොරේට් කරන්න තමයි ගත්තේ. මොකද මාස 3ක විතර චූටි බබෙක්ගේ එයාගේ අම්මි තමයි මගෙන් ඉල්ලුවේ හදලා දෙන්න කියලා. එයාගේ කාමරේ ලස්සන කරන්න. ඉතින් මට ඔකට සල්ලි ගන්න බෑ. කොහොම හරි මං හැදුවා. මට ඉතින් මෙයාලා හැදුවට පස්සේ මටත් හිතුණා මගේ කාමරෙත් ගහ ගන්න. මොකද එයාලා ඒ තරම් කියුට් ලස්සනයි නේද? ඉතින් මට යාලා හදන වීඩියෝ කරන්න ගන්න බැරුණා. ඔයාලට ඕන නම් මෙසේජ් එකක් දාන්න. මං හදන විදිය ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්.
ඔන්න ඔහම තමයි ඉතින් මගේ 2025 අන්තිම vlog එක ඉවර වෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ ඔයාලගේ හිත රිද්දපු හැම මතකයක්ම 2025ට තියලා අපි ලස්සනම මතකයන් විතරක් අරගෙන 2026ට යමු. ඉතින් 2026 ලස්සන අලුත් vlog වලින් හම්බෙමු. ඉතින් අද මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. ඉතින් අදට ගිහින් එන්නම්. වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. Thank you for watching. Bye bye.